හරි අදත් අපි ඔයාලට ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තිනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ඔයාලත් එක්ක කතා කරනවා Gmail වල කොහොමද auto reply enable කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඔයා දන්නවා Gmail කියලා කියන්නේ දැන් වෙද්දී අපි පාවිච්චි කරන ගොඩක් critical work එකක්. ඉතින් ඔයාලා කොහේ ඔෆිස් එක වැඩ කරනවා නම් සමහර විට Microsoft නැතුව ඊළඟට අපි පාවිච්චි කරන්නේ Gmail කියන platform එක. ඉතින් මේක ගොඩක් critical දෙයක්. මේක හරහා මොකක් හරි send කරනවා නම් මේ Gmail එකේ වගකීම සම්පූර්ණයෙන්ම ඔයාට සහ මේක legal විදිහට 100%ක්ම ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට පාවිච්චි කරන Gmail වල ඔයා කොහොමද auto reply add කරගන්නේ කියන එක ගැන තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඔයාගේ critical task එකක් ඉඳලා හරි එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි private මොකක් හරි වැඩක් ඉඳලා හරි ඔයා busy වෙනවා නම් ඔයාට පුළුවන් මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්න. ඒ වගේම ඔයා මොකක් හරි වැකේෂන් එකකට යනවා නම් ඒත් ඔයාට පුළුවන් මේ විදිහට මේ Gmail auto reply කියන එක පාවිච්චි කරන්න. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාට mail එකක් එනවා නම් මෙන්න මේ mail එක එන කෙනාට automatic reply එකක් යනවා මම මේ දවස්වල වැකේෂන් එකක් ඉන්නේ. එහෙමත් නැත්නම් ඔයාගේ reason එක දාලා automatic reply එකක් යනවා Gmail එකක් විදිහට. ඉතින් මේ Gmail එක ඔයා create කරන Gmail එක තමයි එයා දාලා කෙනාට send වෙන්නේ. ඉතින් මේක automatic සිද්ධ වෙන දෙයක්. මේක කොහොමද හදාගන්නේ කියන එක ගැන තමයි අද වීඩියෝ එකේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail account එකට යන්න. ඉතින් මම මේ විදිහට මගේ Gmail account එක open කරගන්නවා. හරි මම මේ විදිහට web browser එක open කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් තියෙනවා Gmail කියලා. එහෙමත් නැත්නම් ඔයාලා search bar එක search කරලා Gmail කියලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා shortcut එකක් දාගෙන ඉනවා නම් ඒ විදිහට යන්නත් පුළුවන්. ඉතින් ඔයා කැමති විදිහකට Gmail account එකට login වෙන්න. හරි login වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට interface එකක්. ඔයාලට ඇවිල්ලා තියෙන mail සහ ඔයා send කරපු හැම දෙයක්ම ඔයාලට මේ interface එකේදී බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා setting icon එකක්. ඔයා මෙතන click කරන්න. click කරලා පස්සේ ඔයාලට මේ විදිහට quick setting කියලා tab එකක් open වෙනවා. ඉතින් මේකදී අපිට අවශ්‍ය වෙන්නේ all setting කියන එක. ඉතින් මේ වගේ අපිට සාමාන්‍ය default වෙන settings ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් එහාට deep යනවා නම් ඔයාලට මෙතනින් all setting වලට යන්න වෙනවා. හරි මම මෙතන click කරනවා. හරි ක්ලික් කරලා පස්සේ ආට මෙන්න මේ විදිහට මේ settings open වෙනවා. හරි ඉතින් මම මේකේ පල්ලෙහාටම යන්න. පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා out of office auto reply කියලා. ඉතින් මේක කලින් තිබේ vacation auto reply වගේ දෙයක් මම මතක විදිහට. හැබැයි දැන් නම් තියෙන්නේ out of office auto reply කියලා. ඉතින් මේක තමයි ඔයා enable කරගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා out of office auto reply on කියලා. මේක off කියන එකේ වාගේ ටික් එක ඇත්තේ. ඉතින් මෙතන තියෙනවා on කියන තැනට මේක මාරු කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා first day කියලා. ඊට පස්සේ last day කියලා දවස් දෙකක් තියෙනවා. ඉතින් මෙතන first day කියන එක ඔයා දාන්න ඕන ඔයාගේ vacation එක. එහෙමත් නැත්නම් ඔයා office එකේ නැතුව ඉන්න පළවෙනි දවස කියන date එක මෙතනට ඔයා add කරගන්න ඕන. ඉතින් සමහර විට මේක default ඇවිල්ලා තියෙන්නේ February 5 කියන එක. ඉතින් ඒ කියන්නේ අද දවස තමයි මේක automatic ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකත් ඔයාලට change කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම මේක මේ විදිහටම තියාගෙන ඊට පස්සේ last day කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනත් පුළුවන් ඔයා vacation එක off වෙන දිනේ. ඒ කියන්නේ ඔයා ආපහු office එකට එන දිනේ මෙතනට add කරන්න පුළුවන්. ඊට පස්සේ මේ auto reply එක මෙතනින් close වෙලා යනවා. ඒකට පුළුවන් මෙතන tick එක දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන date එක මෙතන select කරන්න. ඉතින් මම මේ විදිහට මෙතන select කරලා ඊට පස්සේ මම මෙතනින් 28 වෙනි දිනය මෙතනට add කරගන්නවා. හරි ඊට පස්සේ ඔයා මෙතන subject එකක් දාන්න ඕන. ඉතින් ඔයා ඔයාගේ mail එකට දාන්න ඕන subject එක තමයි මෙතනට දාන්න ඕන. ඉතින් ඔයා vacation day කියලා දාන්න නැත්නම් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් on vacation back soon මේ වගේ දේවල් ඔයාලට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉතින් මම මේ විදිහට හදාගෙන තියෙනවා මට subject එකක්. ඉතින් මම මේ විදිහට මේක copy කරගෙන ගන්නවා. ඊට පස්සේ මම මෙතනට මේක add කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන text එක add කරගන්න. ඉතින් මම කලින් හදාගත්ත text එකක් තියෙනවා. මම මේක මෙතනට add කරගන්නවා. ඉතින් ඔයා කරන්න ඕන ඔයාලට අවශ්‍ය කරන දේ මෙතන type කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මගේ උදාහරණේ පාවිච්චි කරලා ඔයාලට මෙතනට අවශ්‍ය කරන text එක හදාගන්න. හරි මම මෙතන click කරලා මගේ text එක මේ විදිහට මෙතනට add කරගන්නවා dear sender කියලා. හරි ඊට පස්සේ මම මෙතනට අරගෙන තියෙනවා thank you for your email කියලා. ඉතින් මම මේක mail කියලා හදාගන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා I am currently on a vacation කියලා. ඊට පස්සේ මම මේ දිනේ සිට මේ දිනේ දක්වා
වැකේෂන් එක නැත්නම් ඔෆිස් එකෙන් බැහැර වෙන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ during this period I will here limited access to email මම මේකත් mail කියලා දාගන්නම්. ඊට පස්සේ මම මෙතන ලියලා තියෙනවා මට මේකට immediate reply කරන්න බැරි වෙයි සහ මම මේක මට පුළුවන් වෙච්ච ඉක්මනින්ම ඔයාලට reply එක දානවා කියලා. හරි ඊට පස්සේ urgent දෙයක් නම් ඒ කියන්නේ මම හැර වෙනත් කෙනෙක් මම පත් කරලා තියෙනවා මේ එක්කනට කතා කරන්න කියලා මම මෙතන දීලා තියෙනවා please contact Mr. සමන් කියලා සහ එයාගේ Gmail address එක මම මෙතනට දීලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් පල්ලින් දාගෙන තියෙනවා thank you your understanding කියලා. ඊට පස්සේ best regard කියලා. ඊට පස්සේ මම මගේ name එක add කරගෙන තියෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි මට අවශ්‍ය කරන්නේ මට ලැබෙන Gmail සඳහා auto reply එක නැත්තම් reply mail එක යන්න. ඊට පස්සේ මෙතන පල්ලින් තියෙනවා only send a response to people in my contacts කියලා. ඉතින් මෙතනදී කියන්නේ ඔයාගේ contact list එකේ ඉන්න කට්ටියට විතර මේ auto reply එක නැත්තම් මේ mail එක යවන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ tick එක දාන්න. ඊට පස්සේ ඔයාගේ contact list එකේ ඉන්න කට්ටියට විතරයි මේ auto reply එක send වෙන්නේ. එහෙම නැතුව වෙනත් කාගෙන් හරි ඒ කියන්නේ ඔයාගේ contact list එකේ නැති වෙනත් කවුරු හරි ඔයාට mail එකක් දානවා නම් මේ tick එක දැම්මට පස්සේ මේ auto reply එක send වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙනවා save change කියලා button එකක්. මෙන්න මේක අනිවාර්යයෙන්ම save කරගන්න ඕන. ඉතින් මේක save කරගත්තේ නැත්නම් ඔයා මේ හදපු එක save වෙන්නේ නැහැ සහ මේක වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා මෙතන save change කියන බටන් එක අනිවාර්යයෙන්ම save කරලා මේක save කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින්ම කහ පාට වගේ තීරුවක් ඇවිල්ලා තියෙනවා on vacation කියලා notification එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේ vacation එක in කරගන්නත් ඔයා අර කලින් in date එකට දුන්න දවසට කලින් vacation එක end කරලා ඔයාගේ office එකට එනවනම් හරි ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට ඔයාගේ Gmail එකක් සඳහා auto reply එකක් send වෙන විදිහට ඔයාගේ Gmail එක හදාගන්න. ඉතින් මේක ඔයාලට test කරලා බලන්න පුළුවන් මේක අනිවාර්යෙන් වැඩ කරනවා මම වැඩ කරනවාද කියලා බලලත් තියෙනවා. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන details ටික දාලා ඔයාගේ mail එක create කරලා මේ විදිහට auto reply එකක් හදාගන්න. ඉතින් මම හිතනවා Gmail එක වැඩ කරන ඔයාලට මේ වීඩියෝ එක අත්‍යවශ්‍ය වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට ලොකු support එකක් ඔයාලගේ subscribe එක. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ videos අපි අපේ channel එකේ දිගටම upload කරනවා. ඒ වගේම යාළුවන්ට බලලා share කරන්න. ඉතින් මේ වගේ අලුත් interesting video එකකින් නැවතත් ඔයාලව හමුවනතුරු ඔයාලට සුබ දවසක්.